මම කොතනකවත් වී කිලෝ එක රුපියල් 150ට ගන්න ඕන කියලා මම කියලා නේ. වී කිලෝ එකක නිෂ්පාදන වියදම 154ක් වෙනවා. අමතම ඔබතුමාද මේ චෝදනාවක් කරන අර මේ උත්තර සමිතියේ ගුජරාල මේ වීඩියෝ හඬපටයක් පෙන්නලා ගිය ආණ්ඩුවේ සිද්ධිය අර වී කිලෝව රුපියල් 150ට ගන්න ඕනේ විපක්ෂෙ ඉන්නකොට වී 150ට ගන්න ඕනේ කියලා ඔබතුමාගේ හඬපටයක් සමගම මේ මධ්‍ය හම්බුමක් තියෙනවා. එතකොට ඔබතුමා ඒ කාලේ කියපු ඒ 150 සහ දැන් තියෙන එකේ වෙනස මම කොතනකවත් වී කිලෝ එක රුපියල් 150ට ගන්න ඕන කියලා මම කියලා නේ. වී කිලෝ එකට රුපියල් 130ක් දෙන්න ඕන කියලා මම කියලා තියෙනවා. ඒ 130ක් දෙන්න ඕන කිව්වේ විද්‍යාත්මක පදනමකින්. එතකොට එදා 130ක් අපි ඉල්ලුවේ එදා නිෂ්පාදන වියදම රුපියල් 100යි. එහෙමනම් ඒ රුපියල් 100ට 130ක් එකතු වුනහම වී කිලෝ එක කීයද? රුපියල් 130යි. අන්න 130 ඉල්ලුවේ මේ විදිහට. 150 කතාව මම කොහෙත් කියලා නැහැ. වී කිලෝ එකක නිෂ්පාදන වියදම 154ක් වෙනවා. පෞගිය කන්න වෙනකොට ආණ්ඩුව නිකුත් කෙරුවා වී කිලෝ එකක මිල රුපියල් 120යි. දැන් ඒකත් එතනින් පල්ලෙහාට අවිල්ලා දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කියනවා වී කිලෝ එකක් රුපියල් 100යි. නාඩු වලට. එතකොට සම්බා කීලි සම්බා විකුණන්නේ ඉන්දියාව එහෙම නැත්නම් පාකිස්තානෙට.